1 යොදා 9922ට SMS කරන්න. මට නිකමට හිතනවා ඇයි කියලා. ඇසිවනේ මුකුත් නැත්තම් මෙහෙම ගෙදර ඇඳු පිටින්නවා මේද? අනේ මට සමා වෙන්න ආකාශ්. ඉන්න බැරි මෙතනේ මං ආවේ. සිව්වන්දි ආපු එකේවත් ආපු විදිහවත් නෙවෙයි වැරද්ද තියෙන්නේ. වයින්නේ දුකින් කලබලයකින්. ඇහුව මුකුත් නැහැ කියනවා. මං කියන්නේ නැත්te නෙවෙයිද? අපි එළියට යන්න කතා කරමු. ඒ පාර මොකද? මම මෙහෙම ගෙදර යන්න. ඔයා වාට්ටුවට යන්න. වැඩ වෙලාවනේ. මගේ තරහ උස්සන්න නැතු නගින සෙවන්දි කාර් එකට. මොකද? එදා වගේ දුවන්න දෙන්නේ. දුවන්න. හැබැයි බැරදිලාවත් ආයෙත් එන්න එපා. වෙලාවකට වගේ මේ අහිංසකකම මට සුන්දර කරදරයක්. සුට්ටක් නපුරු වෙන්නේ. අඩුම ගානේ මට ඔරවන්න තරම්. ආගෙන දෙන්නේ. මට ඉංග්‍රීසි යන්න කිව්වට වර දැන් හිත හදා ගන්න අමාරුයි නේ. ඔයාට මතකද මම ඔයාලට මගේ ස්කෝල් එක ගැන කියපු වෙලාවේදී ඔයා කියපු දේ මං යන්න බෑ කියද්දි ඔය මට යන්න කිව්වේ. ඔය හොඳටම දන්නවනේ සිව්බන්දි. අවුරුදු 3-4ක් තියා පැය 3-4ක්වත් මට වාව නොදක ඉන්න බැරි විත්තිය. ඉතින් ඒ වගේ ඔයා මාව මේ ගමනට පොළඹලා අඬනකොට මට කේන්ති යන්නේ නැද්ද සිව්බන්දි? මම වාගේ හිතට වද දෙනවා ආකාශ. නෑ සිව්බන්දි. මට ඔයා වද විඳිනවා බලන් ඉන්න බෑ. ඔයා මේ ගමන ගිහින් එන්න. නෑ. මං යන නොයන එක තීරණය කරන්න ඕනේ ඔයා. මොකද ඔයයි මගේ නීත්‍ය අනුකූල බිරිඳ. අනික ඔය ස්කෝල් එක නැති වුණාට අපිට කාගෙත් උදව් නැතුවට සන්තෝෂෙන් ජීවත් වෙන්න බැරි කමක් නැහැ නේ සෙව්වන්දි. ආතරේ වැඩි හින්දාද මන්දා මට දුක හිතනවා තමයි. ඒත් මේ ගමන යන්න. ගිහින් එන්න.
මම බලන් ඉන්නම්. පුංචි ගේ පොඩ්ඩක් හදලා ඒකේ ලස්සන බඩු මුට්ටු වලින් පුරවලා පුංචි දුවෙකුට දෑවැද්ද එකතු කරන්න මම බලන් ඉන්නවා. ඔයා ගෙන් එන්න. මෙතන වාහන නතර කරන තැනක් නන් නෙමෙයි. අනිත් එක මෙතන ආදරය කරන තැනකුත් නෙමෙයි. කරුණාකරලා ලයිසන් එකක් තරම් දෙන්නම් බහින්නකෝ. ගන්නකො ලයිසන් එක. මට සිද්ධ වෙනවා දඩකොලයක් ලියන වෙන්නේ. කතකට මේකත් නරක නෑ. මොකද ආදරය කරන කීයෙන් කින්දලා දඩකොල හම්බ වෙන්නේ. දඩේ ගෙවලා පොලිසියට ඇවිල්ලා ලයිසන් එක ගන්න. Thank you රාලන්. මොකද මේක ආදරණීය දඩයක් නේ. ඊට පස්සේ මේ වගේ තැන්වල නවත්තන්න එපා. නෑ ඉතින් මේකත් ගෙවලා යන්න.